Sandemaha Sinasuna Tarumaha Tatavela Ubamaha Sinasunena Ubamaha Katakalena Purahoya handa asakayinayite Manavabo manuvidavate Omaruveida pahankulunayat Perum puranava Ubadakagallat Sandamaha Sinasuna Tarumaha Katakala Ubamaha Sinasunena Ubamaha Katakalena Purahoya handa ayana vilasate Ubainavato Samindu Kudanat Namunare Avakuyanavita Susumnaginava Mataduranat Sandamaha Sinasana Tarumaha Katakala Ubamaha Sinasunena Ubamaha මේ ගීතේ ගායනා කළේ දයාරත්න රණතුංග. එතකොට මේ ගීතේ පද රචනයේ කුලරත්න ආර්යවංශ සංගීතත් කරේ ස්ටැන්ලි පීරිස් මහත්මයා. දැන් මම මේ අතර මේ ගීතේ මම ගොඩක් සාමාන්‍ය කැමති ගීතේ ආකාර ගීතයක් නෙමෙයි මේ. මම මේකට කැමති වෙන විශේෂ වූ හේතුවක් තියෙනවා. මම හිතන්නේ ගොඩක් මගේ යුගයේ අනිත් අයටත් ඒ වගේම ඒ සමාන හේතු නෙවෙයි. මම හිතුවේ මම ඒ සිද්ධි සහ ඒක විස්තර කරන එක මට කැමති ඒක කරන්න. අතරම දැන් මේ මම හිතන්නේ මේකට අදාළ මගේ සිද්ධිය මට මේක සමීප වුණේ 1980 ගණන් වල. ඒ කියන්නේ මම හිතන්නේ මේ පන්ති වගේ ඉන්න කාලේ අපේ ගමේ දැන් මම මේ කාලේ අතරම ඉස්කෝලේ යන කාලේ මේ එක්තරා ගෑනු ළමයෙකුට try කරා. එතකොට දැන් ගොඩක් වෙලාවට මේ ඉස්කෝලේ යන කාලේ අපි හරිම ලැජ්ජ සාගත මම ඉතින් බොහොම මේ අධ්‍යාපනයට බරව ස්ටුඩියෝ ශිෂ්‍යෙක්. ඉතින් අපි හැඟීම් ප්‍රකාශ කරන්න මේ එහෙම අර ලැජ්ජයි ඒකට ශක්තියක් නැහැ. ඉතින් ගොඩක් වෙලාවට ඒ ගෑනු ළමයා දිහා බලනවා, ඒ ගෑනු ළමයාත් මං දිහා බලනවා. ඉතින් හම්බෙන්න අවස්ථාවල් නැහැ. ඉතින් එකම අවස්ථාව තමයි මේ ඉසක් පොය දවසට අපේ ගමේ පන්සලට යන එක. ඉතින් ගමේ පන්සලට ගිහිල්ලා අර මේ සින්දුවේ කියනවා වගේ මම ඉතින් පැත්ත කරලා බලා ඉන්නවා. ඒ ගෑනු ළමයාත් එනවා ඊට පස්සේ හොරෙන් බලනවා සමහරට බලන්නේ නැහැ. ඉතින් බොහොම ඒක මාස සැරයක් බොහොම කැමැත්තෙන් උනන්දුවෙන් කරන වැඩක්. ඉතින් ඕක කොහොම සෑහෙන කාලයක් කොහොම මම try කරා අර සම්ලෝක ගියාන. නමුත් ඒක වැඩි මට ඒ ගෑනු මහත් යාළුවෝ නැහැ. කොහොම ඒවත් මම ගමෙන් ගියා. අධ්‍යාපන සඳහා වෙන පළාතට ගියා. පස්සේ මම ආරංචි වුණා මගේ අර මමත් එක්ක මට මම try කරපු ගෑනු ළමයා මගේ සාම අපේ දවසට ඉන්නවනේ සහායට කෙනෙක් ඉන්නවනේ මගේ සපෝටත් එක්ක තමයි යාළුවනේ. ඉතින් මේක දැන් මේ 1980 ගණන් වල මට මේ බොහොම අපි බොහොම ඊට පස්සේ නිකන් වෙන කාරෝ සම්බන්ධයෙන් ඒ මොනවද කියලා මම දන්නේ නැහැ. හැබැයි මේ බොහොම මෑදක තියෙන දශක 3කට විතර පස්සේ ඒ ගෑනම දැන් කියන්නේ අම්මා කෙනෙක් වෙලා ලංකාවේ ගොඩක් ඈත රටක පදිංචිලා ඉඳලා මට සම්බන්ධ වුණා මේ ඉන්ටර්නෙට් එක හරහා. ඉතින් අර පරණ සිද්ධි මතක් කරලා අපි ඒක ගැන කතා කරලා ඒක මතක් කරා. ඉතින් බොහොම මම කියන්නේ සිද්ධිය
මේ ගීතේ මම ගොඩක් සම්පූර්ණ යන්නේ ඒ සිද්ධියත් එක්ක. ඒක නිසා මම මේ ගීතේ බොහොම කැමැති. ඒක සංගීතාර්ථයට වැඩි ඒකේ තියෙන ඉමෝෂනල් ජීවසායක අවස්ථා සම්බන්ධව. ඒක නිසා මට ඕන වුණා ඒ ගීතය ඔයගොල්ලත් එක්ක සහ මගේ අත්දැකීම් බෙදා ගන්න.